ಗುಡ್ ಮಾರ್ನಿಂಗ್ ಹೇಳ್ಬಿಟ್ಟ ಮಾಡ್ರಂದೈತಿ ಇದ್ರಿಂದ ಸರ್ ಕಲಿಮಿಡಿයට මල්ලිගෙන කමෙන්ට් එකක් දාලා ඉරුණේ ගෙම්බේ කන්නක් ඉරෙන්නේ කියලා වීඩියෝ එක පරක්කු නිසා තමයි මල්ලි අද කමෙන්ට් එකක් දාලා වයින් මල්ලි අද වීඩියෝ එක අනිවාර්යයෙන් කරනවා ඒක අපි වැඩේ පටන් ගමු මුලින්ම මල්ලි තුන්දී ටිකක් ගමු එතන කියනවා මේ තුන්දී කියලා ගියවුරු සරලලා ඒ විදිහ හදන්නේ දැන් ඉතින් මේ වුදු සරලෙලි හදමු සුපුරුදු පරිදි අත්තන්නට ඉරුණු දෙකක් තෝරගත්තා මේ ඉරුණු මම කලින්ම සුද්ධ කරපුවා තියෙද්දි ඔයගොල්ලන්ට සුද්ධ කරලා ගන්න එට තියෙනවා එක සමාන උසකින් කඩා ගන්නවා ඊට පස්සේ ඉරුණු දෙක මේක තියලා ගැට ගහ ගන්නදී දැන් මෙතන මැදින් නූලක් ගැට ගහලා සම්බරතාවය පරීක්ෂා කරගන්නදී මේ පැත්ත වැඩි ඉතින් මේ පැත්ත සුද්ධ කරනවා ගානට බැලන්ස් කරගත්තා ඊට පස්සේ මැද පටේට ඉරුණු තුනක් අරගෙන එකත් එක මුසෙන් කඩලා එකක් අනිත් පැත්ත හරවලා ගැට ගහගන්න තියෙන තුනම එකට. දැන් නැවෙන ගතිය වැඩි ඉරුණුයක් අරගෙන එකත් එක ගානින් කඩා ගන්න ඕන. ඊට පස්සේ මේ දෙක මැද පටේ යට පැත්තට තියලා ගැට ගහගන්නේදී ඊට පස්සේ අත්තන්නත් මේකට ගැට ගහනවා. දැන් මෙහරි නූලක් ගැට ගහගත්තා ඒ නූල ආයෙ මෙතනින් ගැට ගහගත්තා මේ දුර වෙනගත්තා ඊට පස්සේ අනිත් පැත්තට ඒ විදිහටම ගැට ගහගත්තා ඊට පස්සේ අත්තන්න කෙලවරෙන් නූලක් ගැට ගහගත්තා ඒ නූල ටිකක් ඇදලා මැද පටේ යට පැත්තෙන් ගැට ගහගත්තා ඊට පස්සේ මේ දුර වෙනගත්තා අත්තන්නේ අනිත් කෙලවර ගැට ගහුවා. දැන් හරි ඊට පස්සේ පිළේ යට පැත්තෙන් නූලක් ගැට ගහුවා. ඇද්දා ඊට පස්සේ මෙහෙම ගැට ගහුවා. ඒ දිග නනගත්තා අනිත් පැත්තත් ඒ විදිහටම ගැට ගහුවා. ඊට පස්සේ අත්තන් උඩ පැත්තෙන් නූලක් ගැට ගහුවා. ඊට පස්සේ පිළේ ගැට ගහුවා. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම අත්තන් දෙකට ගහුවා පිළේ ගැට ගහුවා. ඔන්න ඔය විදිහට තමයි ගෙම්බ සරුංගලය හදන්නේ. එක්ස්පර්ට් වෙල වේවා. මැජික්. ඔයාලා කියනවනේ හැමදාම හදනවා විතර උඩ අරින්න නෑ කියලා. අපි යනවා යන්න උඩ අරින්න. වහිනවා අද නම් කොහොමද සරුංගලේ අරිනවා කියලා මම හිතාගෙන ආවේ ඔන්න දැන් වහිනවා හොඳට හුලං අඩුවටියක් තියෙනවා. නැතරම ඔන්න ඉතින් සරුංගලේ උඩ ඇරියා. ඉතින් ඇසත් එක්ක වැඩි වෙලා ආරෙන් හම්බුත් මම පස්ස දවසේ කරලා ෂෝට් එකක් දාන්නේ. අද vlog එකේ නම් මම මෙතනින් ඉවර කරනවා. අයින තියෙන බටන් එකේ subscribe බටන් අන්න ඔබට ඔබන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදී හම්බ වෙමු.